මිනිස්සු එහෙම මග අර ගන්නවා. සමහර දේවල් මිනිස්සු දන්නේ නැතුව මග අරගෙන. සමහර දේවල් මම හැමතිස්සෙම කියනවා හිතලම මග අර ගන්න තනුත් තියෙනවා. හැබැයි ඇත්තටම තමන්ගේ කරගත්තේ මොකක්ද කියලා මනුස්සයාට තේරෙද්දි පෙරහැර ගිහින් ඉවරයි. පරිම හින්දා කවමදාවත් ආයෙ ඔබට හැරෙන්න. දැන් ආයෙ හැරෙන්න බෑ මොනව කරලවත්. මග ඇරලා ඉවරයි. පෙරහැර ගිහින් ඉවරයි. කුමක් කියන්නේ ඉතින් දැන් මම සමාවෙන්න නෑ හැරෙන්න. ඔය පොතේ කිව්වත් වගේ සමහර විට වැරද්ද අපේ පැත්තේ තියෙන්න පුළුවන්. හිතලම මගේ අරගෙන වගේ නම් ඊට පස්සේ ජීවිතේ තව බොහෝ දුර අතරමඟ බෑ මැරෙන්න. සමහර විට එහෙම මගේ ඇරිලා කාලයක් ගියාට පස්සේ තේරුණාත් අපිට හැරෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා අපිට ඒ මැත්තේම රඳාපවතිලා ඒක ගැන හිත හිතින්න බෑ. ඉස්සරහට යන්න තියෙනවා. නැත්තම් ඒක ගැන හිත ජීවිතේම කඩාවැටෙන එක. ඔබත් කොහොමද? මගදී හමුවන වංගුවක් ළඟ හැරෙන්න. ඉතින් හැරිලා යන්න සිද්ධ වෙනවා.